Hello guys, welcome to Yash Got Hungry. ඉතින් අද ගෙනාවා පහුගිය කාලේ මගේ වීඩියෝස් වලට ගොඩාක් අය කමෙන්ට් දාලා තිබුණා චීස් කොත්තුව try කරන්න කියලා. මම ඇත්තම කිව්වොත් චීස් කොත්තු කන්න කැමති නෑ. ඒකට ප්‍රධාන හේතුව තමයි අපේ රටේ තියෙන කොත්තු කඩ කාර්යෝ චීස් කොත්තු කියලා දෙන්නේ කිරි කොත්තු. චීස් නෑ ගොඩක් වෙලාවට. මම ඉතින් අද අපේ මේ ඒරියා එකේ තියෙන හොඳ කෑම කඩයක් Ken Food Center try කරන්නත් එක්ක චීස් කොත්තුවක් ගෙනාවා. මට මේකට පික්නිකින් ඕඩර් කරද්දී 1215යි. ඒකට 130ක ඩිස්කවුන්ට් එකක් ඇතුළා මට මතක විදිහට රුපියල් 915ක් වගේ වගේ ගාණක් තමයි ඇතුළේ. මට හරියට මතක නෑ. 900 ගාණක් තමයි වැටුනේ. ඔන්න මම චීස් කොත්තුව ඕපන් කරගත්තා. මට වව් එකක් නෑ. ග්‍රේවි පැකට් එකක් එවලා තියෙනවා නේ. මේ කොත්තු එක කරන මේ ග්‍රේවි ටික මදි. කමන්නේ. අපි පොඩ්ඩක් මේක මේ නෝලට ක්ලෝස් අප් එකක් පෙන්නන්න. දුම් දානවා තාම. දුම් දානවා. chili paste මට පේන්න නැත. ඔන්න ඕක තමයි වැඩි. දැන් මම මේ හොඳයි කියලා ගෙනාවේ මොකද මේගොල්ලන්ගේ සාමාන්‍යයෙන් fried rice normal කොත්තු එහෙම පට්ට රහයි. ඒක ඔළුවේ තියාගෙන තමයි ගෙනාවේ. අර කේස් එක. බලමු නේ ඉතින් කාලා. උණුවට තියෙනවා chicken ඇඩ් කරලා තියෙනවා. තක්කලි වගේ තක්කලි ඇඩ් කරලා තියෙනවා, කැරට් ඇඩ් කරලා තියෙනවා, ලීක්ස් චුට්ටක් ඇඩ් කරලා තියෙනවා. එහෙනම් ඉතින් කාලා බලමු. දුම් දානවා ගයිස්. මොකද්ද කියන්නේ කියලා හිතාගන්න බැරුව ඉන්නේ. කැප්සිකම් තියෙනවා. chili paste නැති එක නම් ලොකු වැරද්දක්. Ken Food චීස් කොත්තු කන්න chili paste ඕන. අනිත් එක මේ හුච්චන් ග්‍රේවි චුට්ටක් වල මොකක් කරන්නද? වෙන්නත් නැති. මට මේකේ චීස් රහක් නෙවෙයි කිරි රහක් තමයි මේකෙත් දෙන්නේ. බැලුවේ අසෙන්වත් චීස් තියෙනවද කියලා නෑ. තනිකර කිරි සුවඳක් එන්නේ. කීප දෙනෙක් කියලා තිබුණා රිකෝන් එකේ චීස් කොත්තු try කරන්න කියලා. වැඩි දින මම ගොඩක් ඔන්ලයින් ඕඩර්ස් දාන කෙනෙක් හින්දා රිකෝන් පික්මි එකේ පෙන්නනවා මහා රෑට 12න් පස්සේ වගේ තමයි රිකෝන් එක පෙන්නන්නේ. හැබැයි වැඩේ තියෙන්නේ රයිඩර්ස්ලා එච්චර දුර ඉඳන් මම ඉන්න හරියට එන්න කැමති නැහැ. ඒ කියන්නේ මේ කිලෝමීටර් 12ක් විතර තියෙනවා. 12ට වැඩි. අවුනේ මිනිස්සු රස්සාවන්නේ කරන්නේ. එච්චර දුර ආවම සල්ලි හම්බුණාට ඒගොල්ලන්ට අර ළඟ හයස් ටිකක් තියෙන යන chance එක නැති වෙනවා මෙහෙට ආවා. රිකෝන් එකකින් මේ පැත්ත ගිය වෙලාවක මම try කරන්නම්.
ගයිස් මේක චීස් නම් නෑ. මට චීස් අහුන්නේ නෑ. ගයිස් ඇත්තටම රහ නෑ. මේ හොදි එක කිසිම ටේස්ට් එකක් නෑ. ඒ කියන්නේ නිකන් මේ වතුර වගේ හොදි එක. මේ මාළු මිරිස් වගේ ඒවා සහ චිකන් තියෙන හින්දා තමයි මේ ටේස්ට් එක කියන්නේ ඕගොල්ලන්ට පේන්නේ නැති මේකේ මේ මට මේ උස්සල උතට කැමරා කරලා ලං කරන්න බෑ. තනි කර කිරි තියෙන්නේ. චීස් දාලම නෑ මට හිතෙන විදියට. ගයිස් මං කන එක නවත්තනවා. මොකද මට මේක සෙට් වුණේ නෑ. කෙන් ෆුඩ් එකේ කවුරු හරි බලන් ඉන්නවා නම් පොඩ්ඩක් මීට වඩා ඔයාලගේ අනිත් කෑම පට්ට රහයි. කෙන් ෆුඩ් ලගේ කෙන් ෆුඩ් බෝකුන්දර මේක හොදේ. මේ ඔයාලගේ සාමාන්‍යයෙන් රයිස් මික්ස් රයිස් එහෙම පට්ටම රහයි. පෝෂන් එක මදිනු කියන්න දෙනවා ගානට සාධාරණයි. හැබැයි චීස් කොත්තු සෙට් නෑ. ඔයාලගේ නිකන් කොත්තුත් රහයි. මේක නම් සෙට් නෑ. ඔන්න ඕක හින්දා තමයි මං චීස් කොත්තු කන්නේ නැත්තේ. එහෙනම් guys වෙන වීඩියෝ එකේ සෙට් වෙමු. මේක සෙට් නෑ. රහමදි. බයි.